හැම කෙනෙක්ම වෙල්කම් කියලා පිළිගන්නවා ප්ලේවර් ගේමින් මගේ YouTube channel එකේ පළවෙනි වීඩියෝ එකට. ඉතින් මේක තමයි මගේ channel එකේ අප්ලෝඩ් කරන පළවෙනි වීඩියෝ එක. පළවෙනි ගේමින් වීඩියෝ එක. මීට කලින් ෂෝට් වීඩියෝ දෙක තුනක් අප්ලෝඩ් කරලා තියෙනවා. හරි ඉතින් මගේ channel එකේ වලට බලා ගන්න පුළුවන් වෙන්නේ ගේමින් වීඩියෝස් සාමාන්‍යයෙන් ක්‍රිකට් තමයි වැඩිපුරම බලා ගන්න පුළුවන්. ඉතින් මම අද අරන් ආවිල්ලා තියෙන Game Changer 5 ගේම් එකේ පොඩි ගේම් එකක්, පොඩි ගේම් ප්ලේ එකක්. ඉතින් කියන්න ඕනේ මගේ channel මම YouTube වලට අලුත් කියන්නේ ගේමින් වීඩියෝ වලට අලුත්. ඒකින්ද වැරදි ඇති. ඉස්සරහට ඒවා හදාගෙන ගේමින් වීඩියෝස් ගන්න බලාපොරොත්තු වෙනවා. හරි. මම තව දෙයක් කියන්න ඕනේ. මගේ ෆෝන් එකේ ඇත්තම RAM එක 2. ඒකින්ද චුට්ට ලැග් වෙන එක ගණන් ගන්න එපා. චුට්ට වෙලාවක් ඇද්දී ඒක හරියනවා. හරි. අපි එහෙනම් ප්ලේ කරමු. මගේ වොයිස් එක ඇහෙද්ද දන්නේ නැහැ. මේක මියුසික් එකත් එක්ක කොහොම වෙයිද දන්නේ නැහැ. වොයිස් එක එච්චර ඇහුන්නේ නැත්නම් අවුලක් හිතන්න එපා. ඊළඟ වීඩියෝ එකේ ඒව හදාගෙන අරගෙන ඉන්න. බැක් කරනවද? බෝලින් හොඳයි. ඉතින් මගේ මම ප්ලේ කරන ඩිෆිකල්ටි තමයි ඔය තියෙන්නේ. ඔය තියෙන්නේ මම ප්ලේ කරන ඩිෆිකල්ටි. Pada sih හරි වාහනේ ගියා මං කියන එක හෙන්නේ නැති හින්දා මං කට වහගෙන හිටියේ. ඉතින් මම රැන්ඩම් ප්ලේස් වල තමයි දාලා තින්නේ. මේ ඇත්තටම දාගන්න වෙලාවක් හම්බුන්නේ නැහැ. පුළුවන් වෙලාවෙ මං වීඩියෝ එක රෙකෝඩ් කරන්න ගත්තේ. skip කරමු. skip කරමු. හරි. ඉතින් පාරේ ගොඩක් වාහන යනවා. ඉතින් ගණන් ගන්න එපා. මට කරන්න දෙයක් නැහැ ඒකට. මට වෙන වෙලාවක් හම්බෙන්නෙත් නැහැ. හම්බෙච්ච වෙලාව තමයි රෙකෝඩ් එක කරන්න ගත්තේ. හරි. ඉතින් මේ මට මතක විදිහට මම ඕවර් 2යි දැම්මේ. හේතුව මට වැඩි වෙලාවක් නැහැ. මං කිව්වේ මේ පටන් ගද්දිම පොඩ්ඩක් ලැග් වෙනවා. පොඩ්ඩක් නෙමෙයි ගොඩක් ලැග් වෙනවා පටන් ගද්දිම. ඒක ටිකක් ප්ලේ කරද්දි හරියනවා. මේ ස්ක්‍රීන් රෙකෝඩ් එක දාලා තියෙන හින්දා තමයි මේ ලැග් වෙන්නේ. නැත්නම් අවුලක් නැහැ. ප්ලේ කරන්න ඕන. අනිත් ඒ මගේ 2GB RAM. ඉතින් ඔයාලා මේ ගේම් එකේ ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් එහෙම දන්නවා නම් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් මේ ග්‍රැෆික්ස් එහෙමත් මම ලෝගෝ දාලා තියෙන්නේ. වචන කියවෙන්නේ නැහැ. පැටලෙනවා මේ ගණන් ගන්න එපා. පළවෙනි වීඩියෝ එකකින් බය වෙලා ඉන්නේ නැත්තම්. හරි. ආවට අතරේ වමයි ගන්න. ලකුණු 20කට විතර මේව කරගත්තොත් ඇත්තටම ලොකු දෙයක්. දැන් තුමත් අතන ලකුණු 20කට වගේ තමයි මේව කරගන්න ඕනේ. අප්පට අමාරු ගේම් එක ගහන්න ඕනේ. එල්වි නෑ නේද? කනේ කරන්න බැරි. යකෝ ළඟින් ගියේ අල්ල ගන්න බෑ. සික් බලමු. ගියතුගේ වාසනාව නොගියත් මගේ වාසනාව. වාහන කොට අංකුවනේ උගේ වාසනාව. මගේ වාසනාව නේ.
නියමයි 19 අඩියට හරි 20 විපාකෙන් වගේ ෂේප් කරගන්න හැදුවේ. නියමයි. අය වාස් බෝලර්ස් ලෝන්නේ ස්පිනර් කෙනෙක්ගෙන් දාමු. ඕවර් 2යි තියෙන්නේ. ඉතින් මම මේ ගේම් එක ප්ලේ කරන වැරදි නම් ගණන් ගන්න එපා. මම ප්ලේ කරන්නේ මෙහෙම. හරි. ෂේප් ටිකක් විතර ගහුවොත් තෝමියෝ. නියම. මින්න ගහන්න එපා. ගැහුවොත් තව. මගේ අතර මයික් එක වැහිලා තිබ්බේ මං කියෙව්වා ඇහුණත් දන්නේ නැහැ මෙච්චර යාම ලැග්ගෙනවා. අයියෝ එල්ලුවේ නෑනේ. කීපරෙක් උන්නේ බං පලයන් ස්ලිප් එකට. අර කැල්ලුවේ නෑ මේ කැල්ලුවේ නෑ මොන ලබ්බකට ඉන්නවද මන්ද විකට් එක පිටිපස්සට කරා. හොඳයි 24 last ball. field එක change කරන්න පුළුවන් නේ. චුට්ටක් දුරට ගහයි මේ පාර. 6ක් ඇයිද 4ක් ඇයිද කියලා මන් දන්නේ නැහැ දැම්මා. නියමයි. ඉසිපහයි. මයික් ස්ටික්ෂන 6යි දුන්නේ ලකුණු. හරි. නේ ඉතින් අපි බල්ලයි පුරුසයි තරඟට කෑ ගහනවා. ඉතින් ගණන් ගන්න එපා. ඒ මදිවට පාරේ වාහනත් යනවා. එහා පැත්තේ කුඹුරකුත් හානවා. ආනවා නෙමෙයි ගොයන් කවනවා. මට කරන්න දෙයක් නැහැ නේ. මට මේ පවර් ප්ලේ එකේ ලකුණු ගහන එක තමයි අමාරු. බලන්න බලන්න. ඔන්න ඔය පැත්තට දාද්දි තමයි සීන් එක. ඇත්තට. අර බලපන් බෙද. මගත්තර දැම්ම කියන්නේ මට ගහන්න තේරෙන්නේ නැහැ මට. තේරෙන්නේ නැතිකම තමයි. ගහන්න පුළුවන් ඉතින් මට තේරෙන්නේ නැහැ. පොඩි එකා සද්ද එහෙනම් ගණන් ගන්න එපා ඉතින්. වැදුන්නේ නේද? ලේට්. නියමයි. පිරි. ඉතින් අර ඕවර් අඩුවට දාගත්තේ. අය කරද පුළුවන්. එකක් නෑ. අයියෝ. බෝල් 4යි ලකුණු 2යි. 24ක් දවද ගහන්න ඕනද? 24ක්ද? 25ක්ද? මම දන්නේ ස්ලෝ බෝල් එකක් එනවා. අනේ ඇතියන්තම් 6. ඉතින් පේන ඇති මේ ලැග් වෙනවා පට්ටට. මේ ස්ක්‍රීන් රෙකෝඩ් එකක් දාලා තියෙන හින්දා වැඩි. නැත්තම් මෙච්චර ලැග් වෙන්නේ නැහැ. ස්ක්‍රීන් රෙකෝඩ් එකක් දාලා තියෙන හින්දා ටිකක් වැඩිපුර ලැග් වෙනවා. ඒතකොට ඉතින් ප්ලේ කරන්න තමයි අමාරු. අර ටයිමින් තියාගන්න ඒවට අමාරුයි. නියමයි. පාර 4යි. 8යි 4යි 12යි. ලකුණු 12ක් ගත්තා. 12යිනේ. 12යි. ඊළඟ ඕවරේ දෙලාට පාස් බෝල් එක ස්පිනර් කෙනෙක් නෙමෙයි. මේ ස්පිනර්ස් වල ගහන්න බෑ මට ඒකයි. නියමයි. තව ලකුණු කීයක් වුණොත් දන්නේ නැහැ.
බලමු. 10ක් නේද? අන්න එහෙනම් බෝල් දෙකෙන් මැච් එක ඉවරයි. ඔව් බෝල් දෙකෙන් ඉවරයි. ලීඩ් ටයිමින් අවුල් ගියා ආයි. එකක් දාමු දෙකක් දාමු එකක් දාමු. ඔඩු එදුන්නේ නේද? බෝලුත් අඩු වෙනවනේ. මල මේ බල්ලත් පුරනවා නේද? අයියෝ මේකට නම් ගහන්න ඕනේ. හරියට අයයි නෑ අතරයි නෑ අයයි නියම. ලකුණු කීයක්ද ඕනද? දෙකයි. බෝල් දෙකයි ලකුණු දෙකයි. නියමයි. ටප්පරයයි ඇල්ලු. ටප්පරයයි ඇල්ලුවනේ. අඩෝ ඉසිරාවටම එක බෝලයි ලකුණු දෙකක් ඕන දැන්. අයියෝ ගොම් පාරක්. අයියෝ ජූම්පන් කාරය එනවා ඇසේ. අනේ ඉතින් රෙකෝඩ් කරන්න ගත්තාම තමයි මේ ඔක්කොල බොක්කමලා එන්නේ. මේට හරියට හයයි මැච් එක වින් කරා වුණේ එහෙනම් ඉන්නේ හරියට. මෙයාලගේ පොඩ්ඩක් බලමු. හොඳයි. එයාලගේ ටිකට් ගියේ නෑ. අපේ විකට් එකක් ගියා. ඒකට අවුලක් නෑ. අනේ ලබ්බෝ කෑ ගහන්නේ. කවන්නේ නැහැ. ඇත්ති තරම් කෑ ගහපන්. දැන් වීඩියෝ එක ඉවරයි. අඩෝ. හරි ෆ්‍රෙන්ඩ්ස් එහෙනම් ඔන්න පළවෙනි අයියෝ. Man of the match පතුම් නිස්සම්. හරිද? ඉතින් කියන එක ඇහෙනවද දන්නේ නැහැ. මම කෑ ගහනවා. අරගේ ගල් පැත්තට හැරලා පුරන්නේ අර. හරි එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් අද පොඩි වීඩියෝ එකක් ගෙනාවේ. ඉතින් වීඩියෝ එක අඩු ගොඩක් ඇති. ගේම් එක ලැග් වෙනවද දන්නෙත් නැහැ. සමා වෙන්න. ඉතින් පුළුවන් විදිහට මේකෙන් ගේම් ප්ලේස් ගේනවා. කැමති අය සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාලා කමෙන්ට් එකකුත් දාන්න. එහෙනම් ගිහින් එන්න. ඊළඟ වීඩියෝ එක හම්බෙමු. බයි.